වාහන ආනයනයේදී රේගුබදු සඳහා 50%ක අධිභාරයක් පැනවීමට පෙර වාහන විශාල ප්‍රමාණයක් සඳහා ණයවර ලිපි නිකුත් කර ඇතනම් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එම සංගමය වැඩිදුරටත් පවසා සිටියේ මෙලෙස අක්‍රමික ලෙස ණයවර ලිපි නිකුත් කිරීම හරහා රජය අධිභාරය පැනවීමෙන් අපේක්ෂා කළ සැබෑ අරමුණ ඉටු කර ගැනීමට නොහැකි වන බවයි. ඩොලර් අර්බුදය කොවිඩ්-19 වසංගතය සමග උත්සන්න වූ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ 2020 වසරේ බොහෝ භාණ්ඩ ආනයනය තහනම් කිරීමට පියවර ගත් අතර වාහන ආනයනයද తాවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තා. අනතුරුව විවිධ අවස්ථාවලදී වාහන ආනයන සීමා ලිහිල් කළ අතර වසර 5කට පසු එම ආනයන සීමා ඉවත් කරමින් 2025 වසරේ පෙබරවාරි 1 වෙනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා. එවන් පසුබිමක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මෑතකදී අවප්‍රමාණය වීම හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම් තත්ත්වය මගහරවා ගැනීම සඳහා වාහන ආනයනයේදී රේගුබදු සඳහා 50%ක අධිභාරයක් පැනවීමට රජය කටයුතු කරන ලැබුවේ පසුගිය 19 වෙනිදා සිටයි. කෙසේ වෙතත් ගැසට් නිවේදනයට පෙර වාහන විශාල සංඛ්‍යාවක් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කර ඇති බවට විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කළා. මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදීද අවධානය යොමු වූ අතර එදී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා කියා සිටියේ අදාළ අධිභාරයේ පැනවීමට පෙර වාහන 1782ක් සඳහා ණයවර ලිපි නිකුත් කර ඇති බවයි. 50% බද්ධ පනවනකොට 15 වෙනිදා ප්‍රකාශයට පත් කරලා කියනවා 16 වෙනිදා ඉඳලා මේක බලපවත්වනවායි කියලා. හැබැයි ඒ තොරතුරු රජයේ ගජමිතුරන් කිහිප දෙනෙකුට ලීක් වෙලා වාහන 4000කට ආසන්න ප්‍රමාණයක් සඳහා ඊට පෙරද ණයවර ලිපි විවෘත කරන බිලියන ගණනාවක අලාභයක් අපේ රට වාහන 4000ක් කොහමද ගෙන්නන්නේ මේ නිල දත්ත ලේඛනවලට අනුව තියෙනවා ආපු සමස්ත වාහන ප්‍රමාණය 1782යි. කෙසේ වෙතත් මෙලෙස අක්‍රමික ලෙස ණයවර ලිපි නිකුත් කිරීම මගින් ආනයනකරුවන් කොටසකට පමණක් අනිසි ලාභයක් ලැබිය හැකි බවත් එමගින් අධිභාරය පැනවීමෙන් රජය අපේක්ෂා කළ සැබෑ අරමුණ ඉටු කර ගැනීමට නොහැකි වන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා. brand new agents විසින් බොහොම අක්‍රමික විදියට LC ප්‍රමාණයක් ඕපන් කරලා දිනවා අන්තිම සුමානේ කියලා. ආණ්ඩුව බලාපොරොත්තු වුණේ ආනයන පොඩ්ඩක් සීමා කරන්න මේ ඩොලර් අර්බුදය නිසා. නමුත් මේ විදිහට LC එකක් ඕපන් වෙච්ච ගමන් අවුරුදු තව 2-3කට හරි ඕන තරම් වාහන ඉම්පෝර්ට් කරන්න පුළුවන් ඒජන්ට් කෙනෙකුට එක කොටසකට විතර බොහොම අක්‍රමික විදියට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මේක ඇත්තට ලොකු අක්‍රමිතාවයක්. මේ ගැන හොයලා බලලා ඒකට සුදුසු තීරණයක් ගන්න කියන එක තමයි අපි ශ්‍රී ලංකා වාහන ආනයනකයන් සංගමය ඉල්ලා සිටින්නේ. වාහන සේල්කරුවන්ට අතිවිශාල විදියට වාහන ආනයනය කරලා සේල් වල ගොඩ ගහගෙන සිටීම සඳහා ඉඩ ප්‍රස්තාව ලබා නොදිය යුතුයි. ඒ මක්නිසාද විදේශ විනිමය ඉපීම් මාර්ග ශක්තිමත් නොමැති ආර්ථිකයක් එවැනි ආර්ථිකයට මේ විදියට ඒ සීමිත විදේශ විනිමය මේ අත්‍යවශ්‍ය ආර්ථික සංවර්ධන කටයුත්තකට යොදා ගන්නවා විනා ඒ මුදල් වියදම් කරලා වාහන ගෙනල්ලා සේල් වල පාක් කරලා තබා ගැනීම තුළ ආර්ථිකයට වෙන යහපතක් නැහැ. පිළිබඳව විමසීමක් කළ යුතු වෙනවා. මක්නිසාද මේක ජාවාරම්කාරී ආකාරයේ කටයුත්තක් බවට පත් වෙලා තියෙනවා. ඒ තුල පාරිභෝගිකයනුත් සූරා කෑමකට ලක් වෙනවා. රටේ ආර්ථිකයත් සූරා කෑමකට ලක් වෙනවා. මේ ආකාරයට වාහන ආනයනකරුවන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්න ඉඩ ප්‍රස්තාව ලබා දීම නිසා දවස් දෙකකට ඉස්සෙල්ලා LCs 4000 කැරලා තියෙනවා කියලා තිබ්බා. ඒ වගේ දේවල් කරනවට වැඩිය ඩොලර් තියන අයට මේවට අවස්ථාව දුන්නා නම් ඒ රාත වාහන ගේන්න අපිට ආදායමකුත් ලැබෙනවා. අධෛර්යමත් කරන්නෙත් නැහැ. දැන් වෙන්නේ කළුකඩ ව්‍යාපාරයක් ඇති කරන එක විතරයි. රජයේ තීන්දුවක් ගන්නවා නම් මෙහෙම කරනවා කියලා ඒකට දවසකට ඉස්සෙල්ලා මේ වගේ 4000 කැරුවා නම් ඒ කියන්නේ බිලියන් 4000ක එතන අනිසි ලාභයක් ලබා ගන්න පුළුවන්.